තෙතින් නැගී මරණින් දුරු කර අඳුර මෙලොවින් ඊතු සමිදු කිරණින් දුරුම වේවා අඳුර අප අත අපහදින්. දැන් ආදරණීය සහෝදර සහෝදරියනි අපේ මේ පාස්කු ඉදිපන්දම රැගත් ඒ පෙරහැරට ඇතුල් වෙනවා. මුලින්ම ගමන් කරන්නේ පියතුමා මේ පාස්කු ඉදිපහන කියන්නේ ක්‍රිස්තුස් වහන්සේවයි නියෝජනය කරන්නේ. අපි දේවස්ථානයේ ඇතුල් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේව පෙරටු කරගෙන. ජේසුස් වඩා ලොකු අය නෑ මෙතන නේ. ඒ නිසා ජේසුට කලින් යන්න හදන්න එපා. යන්න බෑ. යන්න ගියේ උදාස් තමයි ජේසුට කලින් ගියේ. ඒ නිසා ජේසුට කලින් කවුරුත් යන්නේ නැහැ. අපි පළවෙනි ස්ථානයේදී මම කියනවා ක්‍රිස්තුස් වහන්සේ අපගේ ආලෝකය කියලා. එතකොට ඔබ කියන්න ඕනේ පිළිතුරු දෙන්න ඕනේ දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා කියලා. ඊළඟ දෙවන ස්ථානයේදී මම කියනවා ක්‍රිස්තුස් වහන්සේ අපගේ ආලෝකය කියලා. ඒ අවස්ථාවේදී ඔබට පිළිතුරු දීලා ඊට පස්සේ අපි පාස්කු ඉදිපහන් සල්වා ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාවේදී අල්තාරයේ මැදදී මම ක්‍රිස්තුස් වහන්සේ අපගේ ආලෝකය කියනවා. ඊට පස්සේ අපි පාස්කු මංගල ගීතය ගායනා කරනවා. මුලින්ම දරුවන්ට අවස්ථාව දෙන්න මේ දේවස්ථානයට ඇතුල් වෙන්න.